පින්වත්නි අපට ධර්මයේ දේශනා කරන අවස්ථාවක බුදුහාමුදුරෝ ඊටාම වටිනා කියන බණපදයක් දේශනා කරනවා. යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූර්යසanti කිය. පින්වත්නි මේ ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ මහා සමය කියන සූත්‍රය තුල. අපි පිරිත් ධර්මයන් ශ්‍රවණය කරනවා නම් ඔබට මේ ගාථාව පින්වත්නි නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. එක් දවසක් පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනකොට දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ගාථාව බුදුහාමුදුරුවෝ ඉදිරිපිට කියන. බුදුහාමුදුරුවෝ මේ දේශනාව පින්වත්නි අනුමත කරනවා සමගම බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. මේ ගාථාව ඊටාම වටිනා කියන කාරණාවක් පැහැදිලි කරනවා. යේකේච බුද්ධං සරණං ගතාසි. යම් කෙනෙක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ යනවද නතේ ගමිස්සanti අපායං. එයා අපායට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපාය කියලා සඳහන් කරන්නේ පින්වත්නි නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපාය. එහෙමනම් ඊළඟට පැහැදිලි කරනවා යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපායං පහාය මානුසං දේහං. ඒ කියන්නේ පින්වත්නි මේ මනුස්ස ශරීරය අත් හරිනකොටම දේවකායං පරිපූර්යසanti දිව්‍යමය ශරීරයක් ඒ පුද්ගලයා ලබනවා කිය. එhmenan අපිට පැහැදිලි වෙනවා යම් කෙනෙක් පින්වත්නි බුදුහාමුදුරුවෝ සරණ යනවනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ පුද්ගලයා පින්වත්නි මේ ජීවිතයත් හරිනකොටම දෙවියන් අතර දෙවි කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් දිව්‍යමය ශරීරයක් ලබනවා කිය. දැන් පින්වත්නි අපට දැනගන්න තියෙන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ සරණ යනවා. අපි නිරන්තරයෙන් පින්වත්නි අපේ පුංචි අවදියේ ඉඳලම අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුහාමුදුරුවෝ සරණ යනවා කියලා. එහෙමනම් පින්වත්නි දැන් අපි දැනගන්නට ඕනේ මේ සරණ යෑම අපේ ජීවිතයේ පින්වත්නි අපට යම් දවසක මේ මනුස්ස ශරීරය අත්හරිනකොටම ඊළඟට දිව්‍යමය ශරීරයක් කරා යන්න පුළුවන් ශක්තිය මේ වෙලාවේ අපේ තුල සකස් වෙලාද තියෙන්නේ කියලා. පින්වත්නි සරණ යෑම දෙකක් පිළිබඳව අපට ධර්මයේ දකින්න ලැබෙනවා. එකක් තමයි පින්වත්නි රූපකායෙන් සරණ යනවා. අපි දන්නවා අපි පුංචි කාලේ අහලා තියෙනවා මට්ට කුණ්ඩලී කියලා පින්වත්නි දරුවෙක් හිටියා. අදින්න පුබ්බක කියන සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයා දාව ඉපදුන දරුවෙක් හිටියා මට්ට කුණ්ඩලී කියලා. මේ දරුවා පින්වත්නි Tamanගේ පියා නිසි ආකාරයට බෙහෙත් ප්‍රතිකාර ටික කරන්න අපහසු වුණ නිසා මිය පරලොව යන්න ආසන්න වෙනවා. ඒ වෙනකොට පින්වත්නි මේ දරුවා ඇඳ පිටින් මොසවාගෙන ගිහිල්ලා මේ අදින්න පුබ්බක කියන සිටුවරයා Tamanගේ ගෙපිලේ තියෙනවා. ඒ වෙලාවේ පින්වත්නි බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් මේ දරුවා පිළිබඳව ඇති කරගෙන මේ දරුවා ඉදිරියට එනවා. ඒ වෙලාවේ පින්වත්නි බුදුහාමුදුරුවෝ පිළිබඳව පැහැදීම ගෞරවයේ Tamanගේ සිතින් ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගා ගන්නකොටම පින්වත්නි මේ දරුවා මිය යනවා. ඒත් සමගම මේ දරුවා පින්වත්නි මට්ට කුණ්ඩලී කියන දිව්‍ය පුත්‍රයෙක් විදිහට පහළ වෙනවා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා පින්වත්නි අවසාන මොහොතේ යම් කෙනෙක් බුදුහාමුදුරුවෝ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගත්තද ශ්‍රද්ධාව ගොඩනගා ගත්තද අන්නේ අවසාන සිතට අනුව පින්වත්නි දිව්‍යමය ශරීරයක් ලබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි කාටවත් කියන්න බෑ පින්වත්නි අපේ අවසාන මොහොතේ අපට බුදුහාමුදුරුවෝ සිහිපත් කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. ඊළඟට පින්වත්නි තව සරණ යෑමක් තියෙනවා. ගුණයන් තුළින් බුදුහාමුදුරුවෝ දැකලා පැහැදීම ඇති කරගෙන සරණ යෑම. පින්වත්නි මේ ජීවිතේ ගත කරද්දී අපි බොහෝ ප්‍රමාණයක් සරණ යනවා. අපි පින්වත්නි පුංචි කාලේ සරණ යනවා අපේ ගුරුවරයා.
කුමක් නිසාද? ගුරුවරයා තුලින් නිසි ආකාර අධ්‍යාපනයක් ලැබීමේ අවශ්‍යතාවය නිසා. අපි පින්වත්නි වයෝ වෘද්ධ වෙනකොට අපිට පින්වත්නි අසනීප ඇති වෙනකොට අපි වෛද්‍යවරයා සරණ යනවා. ඒ පින්වත්නි නිසි ආකාරයක ප්‍රතිකාරයක් ලබා ගන්න. මේ විදිහට පින්වත්නි මේ ජීවිතය ගත කරද්දී අපි බොහෝ ප්‍රමාණයක් සරණ යනවා. අපේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්න. හැබැයි පින්වත්නි අපි බුදුහාමුදුරුවෝ සරණ යනවා. එහෙනම් පින්වත්නි අපි බුදුහාමුදුරුවෝ සරණ යන්නේ බුදුහාමුදුරුවන්ගෙන් මට මේ දේ ඕනේ මට මේ දේ ඕනේ කියලා ඉල්ලන්න නෙමෙයි පින්වත්නි. එහෙමනම් අපි බුදුහාමුදුරුවෝ සරණ යන්නේ ඇත්තටම කුමක් සඳහාද? මට මේ සංසාර දුකින් අත් මිදෙන්න ඕනේ කියලා. ඒක නිසායි අපි බුදුහාමුදුරුවෝ සරණ යන්නේ. එහෙමනම් පින්වත්නි බුදුහාමුදුරුවෝ සරණ යන්නේ සංසාර දුකින් අත් මිදෙන්නට නම් බුදුහාමුදුරුවන්ට තියෙනවා පින්වත්නි මහා දර්ශනයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සත්‍යය කොහොමද නිවනට යන්නේ කියලා. එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ දර්ශනේ පිළිබඳව අපි පින්වත්නි හොඳ වටහා ගැනීමක් ඇති කර ගන්න ඕන. හොඳ ප්‍රඥාවක් බුදුහාමුදුරුවෝ පිළිබඳව අපි තුල සකස් කර ගන්න ඕන. අන්න එහෙම පින්වත්නි බුදුහාමුදුරුවෝ යම් කෙනෙකුට පින්වත්නි සරණ යන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම පින්වත්නි සත්‍යයට සතර අපායෙන් නිදහස් වීමේ ශක්තිය බලපවත්වනවා. එහෙම නැතුව පින්වත් අපි සාමාන්‍ය සරල විදිහට බුදුහාමුදුරුවෝ ගැන හිතලා පැහැදීම සකස් කරගත්තට පින්වත්නි යම් කෙනෙකුට අවසාන මොහොතේ සතර අපාය ඉක්මවා යන්න හැකියාව නොලැබෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපි නිවැරදිවම බුදුහාමුදුරුවෝ සරණ ගියා කියන්නේ උන්වහන්සේගේ ධර්මය අපි විශ්වාස කරනවා කියන එක. මොකද බුදුහාමුදුරුවෝ සරණ යනවා නම් උන්වහන්සේ කියපු දේවල් අපි විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙමනම් මේ විදිහට පින්වත්නි යම් කෙනෙක් බුදුහාමුදුරුවෝ සරණ යනකොටම ධර්ම රත්නය සරණ යනවා. එහෙමනම් පින්වත්නි බුදුහාමුදුරුවෝ ධර්ම රත්නයේ සරණ යනකොට පින්වත්නි ඒ සත්‍යය නිරන්තරයෙන්ම ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. මොකද ආර්ය මහා සංඝ රත්නේ තමයි මේ කාරණාවන් ටික පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ විදිහට පින්වත්නි අපි බුදුහාමුදුරුවෝ හරියටම සරණ යනකොට පින්වත්නි අපට පුළුවන්කම තියෙනවා පින්වත්නි මාර්ග ඵලවලට පවාපත් වෙන්න. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා යම් කෙනෙක් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව, ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව සකස් කරගෙන සීලය පින්වත්නි ආර්ය කාන්ත භාවයට පත් කරගන්නවා නම් ඒ සත්‍යය සෝතාපන්න වෙනවා කියලා. ඒ කියන්නේ මේ මාර්ග ඵලවල පළවෙනි කාරණාවට ඒ සත්‍යයට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පින්වත්නි මේ විදිහට සත්‍යයට පුළුවන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඵලවලට මේ ජීවිතය අරගෙන යන්න. එහෙමනම් පින්වත්නි ඒ සඳහා අපි හැමදෙනාම කළ යුතුව පවතින්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක පින්වත්නි හොඳට ජීවිතය අවබෝධ කරගෙන බුදුහාමුදුරුවෝ හරියටම අපි පැහැදීම ඒ වගේම ශ්‍රද්ධාව අපේ ජීවිත තුළ සකස් කර ගන්න ඕනේ.